මෙන්න විශේෂ නිවේදනයයි. අන්තර්ජාතික සර්කස් කණ්ඩායමකට බඳවා ගැනීම සිදු කෙරේ. අප්පට රුගුණ බලයි අපිත් ඒ වැඩේ සම්බන්ධ වෙමුකෝ. උඹ ඒකට නරක නෑ. උඹ ඒ කාලේ උඩ පින්නුම් බඩ පින්නුම් යට පින්නුම් තේරම ගහපු එකානේ. මේ ගමේ සැමටද අද හෙටම අපව හමුවීමට සුවද සිතින් නැරයුම් කරමු. අපි හෙටම ගිහිල්ලා මේ මිනිසුන්ව හම්බ වෙමු. මම නම් සර්කස් කාපු කාලේ ඉවරයි. උඹට පුළුවන් කියනවනේ. මමත් එන්නම් උඹත් එක්ක යන්න. නාමලියක්කේ චූටි මල්ලි කොහෙ යන ගමන්ද? ආරංචි නැද්ද? අන්තර්ජාතික සර්කස් කණ්ඩායමකට කට්ටිය තෝරගන්න ඕන. මම මේ පැත්තට යනවා. නරකද මේ කෙල්ලව සම්බන්ධ කළා න? මාමට පිස්සුද? ඔය සර්කස් කණ්ඩායම වලට බැඳුනාට වඩා අපිට ගෙදර වැඩ තියෙනවා. ඒකනේ මේ අපේ පොඩි එකාට තියෙන බොට වඩා මොලයක්. අපි ඉතින් හොඳ කතාවක් කියන්නේ ගියත් උඹලා කුණු කතා තමයි අපිට අහන්න වෙන්නේ. හොඳ කතා වෙන්නේ කොහොමද මම මේ ඉගෙන ගන්න ආස වෙන වෙන දේවල් කරලා හරියනවා. ඒකනේ අපේ පොඩි එකාගෙන් දැනගන්නේ උඹ දෙයක් දන්නේ නැත්තම්. උඹලා එක්ක කතා කරන කට හොඳයි බිමුලා ගන්න. මම යනවා බයි යන්න. ඈ මම පුතේ මොකද කරන්නේ? මම මේ සර්කස් කණ්ඩායම පුරුදු වෙනවා. යකා මාම මේ කොහේ යන ගමන්ද? මම මේ කටමන්දිට යන ගම. නරකද? යකා මාම සර්කස් කණ්ඩායමට වැදුණා. නරක නෑ මටත් පුළුවන්. නරක නෑ. හැබැයි ට්‍රේනින් කරන්න යනවා. හැරනින්නම් මොනවද? එහෙනම් ඉතින් මාත් එම කරගෙන යන්න. පෝයකා මාමේ ඔයා නිකන් එක්සයිට් කරන්නේ ලෙඩ කපුරු නිකන් වැල කනවා වගේනේ. මගේ වයස හැටියට මෙහෙම කරනවා මද ඔබ කියලා දීහන්කෝ මම කරගන්න. හරි මම මේ කියලා දැන් ටික ගෙදර ගිහින් ඉගෙන ගන්නකො මාමේ. මෙන්න මේ විදියට කරගන්න. ඔල්ලන් උඩ බලයි යටිකින් කෑ ගහනවා එහෙන්. අපි යම්මලා. යමු. මොකෝනංග මේ උන්නේ? මේක එක්සයිස් කර හිටියා. අපි එනකොට එක පාටම ඇදගෙන වැටුණනේ අයියේ. සර්කස් කණ්ඩායමට කට්ටිය තාම ලැහැත්ති කරගත්තේ නෑ නේද? අන්තර්ජාතිකට යන්න මම ලැහැත්ති. යකෝ මූ මැරිලත් හිතා ඉඳලා තියෙන්නේ. සර්කස් ගැනනේ. අම්බෝ දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් කිනුවේ. මුට ගහන්න මේ අහල ගන් හතකවත් යකෙක් නෑ බං. මූ තමයි අපේ ගමට ඉන්නේ එකම යකා.